වට්ටම සමානයි 100ක භාණ්ඩයකට 12ක් වට්ටම් ලැබෙනවා නම් 5000ක භාණ්ඩයකට වට්ටම කීයද? අච්චරට මෙච්චරක් නම් මෙච්චරට කොච්චරක්ද? මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලන්ට සුබ දවසක්. මම අද ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න හදන්නේ ප්‍රතිශත ආශ්‍රිත ගැටලු වල වට්ටම් ගැටලු කිහිපයක්. අපි ගැටලු කිහිපයක් සාකච්ඡා කරමු. මම ඔයාලට පළවෙනි ගාන දීලා තියෙනවා. වෙළෙන්දෙක් රුපියල් 5000ක් ලෙස ලකුණු කර ඇති භාණ්ඩයක් සඳහා 112ක වට්ටමක් ලබා දෙයි නම් වෙළෙන්දා එම භාණ්ඩය විකුණු මිල සොයන්න. ලකුණු කළ මිල දීලා ප්‍රතිශතය දීලා අපෙන් අහනවා විකුණන මිල කීයද කියලා. මෙතනදී අපි බලමු එකටම මෙන්න මේ 112ක් කියලා වට්ටම් ප්‍රතිශතයක් දීලා දිනවනේ. මේකේ අදහස බලමු. ඔකේ තේරුම තමයි වෙළෙන්දෙක් රුපියල් 100ක් ලෙස ලකුණු කරලා තියෙනවා නම් වෙළඳපොලේ භාණ්ඩයක් 112ක වට්ටමක් දෙනවා කියලා කියන්නේ එයා ඒ භාණ්ඩය විකුණන්නේ රුපියල් 88 ගානේ 100ක භාණ්ඩයක්. එහෙනම් අපි හොයන්න ඕනේ විකුණුම් මිල 100ක භාණ්ඩයක් විකුණන්නේ 88කට. එහෙනම් අපි හොයන්නේ 5000ක භාණ්ඩයක් විකුණන මිල. මම හැබැයි මේ ගැටලුව ක්‍රම දෙකකට හදලා පෙන්නන්නම්. පළවෙනි ගාන නිසා මට මෙතනදී පුළුවන් පුතා වට්ටම හොයාගෙන ඉන්න. වෙළෙන්දා පාරිභෝගිකයාට දෙන වට්ටම. මම වට්ටම හොයන්න ඕන නිසා මම මෙතන ලියනවා රුපියල් 100ක් ලෙස ලකුණු කරලා තියෙන භාණ්ඩයකට ලැබෙන වට්ටම 12යි. 100ක භාණ්ඩයකට 12යි නම් මම හොයන්න ඕනේ 5000ක භාණ්ඩයකට කොච්චරක් වට්ටමක් ලැබෙනවද? 100ක භාණ්ඩයකට 12ක වට්ටමක් ලැබෙනවා නම් 5000ක් ලෙස ලකුණු කරලා තියෙන භාණ්ඩයකට වට්ටම කීයක් ලැබෙනවද? එහෙනම් වට්ටම සමානයි 100ක භාණ්ඩයකට 12ක් වට්ටම් ලැබෙනවා නම් 5000ක භාණ්ඩයකට වට්ටම කීයද? අච්චරට මෙච්චරක් නම් මෙච්චරට කොච්චරක්ද? සුළු කිරීමෙන් අපිට ලැබෙනවා රුපියල් 600ක වට්ටමක් ලැබෙනවා. හැබැයි ප්‍රශ්නෙන් අහන්නේ වට්ටම නෙමේ විකුණුම් මිල නිසා මම විකුණුම් මිල හොයන්න මම කරන්නේ ලකුණු කළ මිල 5000යි ඒකෙන් අඩු කරනවා අර රුපියල් 600. එතකොට අඩු උත්තරේ එනවා රුපියල් 4400යි. 4400යි. ඔය එක ක්‍රමයක්. මට පුළුවන් මේ ගානම හදන්න. මම මෙතනදී ඔයාලට පෙන්නදී පළවෙනි ගානේ මම හොයලා හිටියේ වට්ටමනේ. වට්ටම හොයලා තමයි මම පස්සේ තමයි විකුණුම් මිල හෙව්වේ. හැබැයි මම මේ දෙවෙනි ක්‍රමයට හදද්දී මම එකවරම වට්ටමත් අඩු කරලා විකුණුම් මිලම හොයනවා. එහෙනම් මම ලියන්න ඕනේ 100ක භාණ්ඩයකට ලැබෙන වට්ටම නෙමේ දැන් ලියන්නේ 100ක භාණ්ඩයක් විකුණන මිල. ඇයි 12ක් වට්ටම දුන්නාම පුතා විකුණන්නේ 88ටනේ. එහෙනම් 100ක භාණ්ඩයක් විකුණන්නේ 88ට නම් දැන් කලින් බලන්න. කලින් ගානේ මම මෙතනදී ලිව්වේ වට්ටම. හැබැයි මම මෙතනදී දැන් ලියන්නේ විකුණුම් මිල. 100ක භාණ්ඩයක් විකුණන්නේ 88ට නම් 5000ක භාණ්ඩයක් විකුණන්නේ කීයටද? 100ක භාණ්ඩයක් විකුණන්නේ 88ට නම් 5000ක භාණ්ඩයක් විකුණන්නේ කීයටද? මෙතනදී අපිට විකුණුම් මුදලම එකපාර ලැබෙන්නේ 100ක භාණ්ඩයක් විකුණන්නේ 88ට නම් 5000ක භාණ්ඩයක් විකුණන්නේ කීයටද? අච්චරට මෙච්චරක් නම් මෙච්චරට කොච්චරක්ද? සුළු කිරීමේදී බිඳුවට මේ බිඳුව කපනවා, මේ බිඳුවට මේ බිඳුව කපලා 80ට 50න් ගුණ කරපුවාම ඔයාට පිළිතුර ලැබෙනවා 4400යි. ඉතින් ඔයාලට පේනවා මේක ක්‍රම දෙකකට මම හැදුවා. පළවෙනි ක්‍රමේදී මම කරේ වට්ටම හොයලා ලකුණු කළ මිලෙන් වට්ටම අඩු කරලා විකුණුම් මිල හෙව්වා. දෙවෙනි ක්‍රමේදී මම කරේ එකවරම විකුණුම් මිල හොයපු එක. අපි දැන් දෙවෙනි ගාන සාකච්ඡා කරමු. මෙතනදී ඔයාලට තියෙනවා වෙළෙන්දෙක් රුපියල් 8000ක් ලෙස ලකුණු කර ඇති භාණ්ඩයක්. ලකුණු කරලා තියෙන මිල 8000යිලු.
භාණ්ඩයක් පාරිභෝගිකයාට රුපියල් 7600කට අලෙවි කරයි නම් වට්ටම් ප්‍රතිශතය සොයන්න. වට්ටම් ප්‍රතිශතය සොයන්න. මෙතනදී ඔයා පළමුවෙන්ම කරන්න ඕනේ මෙතනදී වට්ටම හොයාගෙන ඉන්න ඕන. වට්ටම් මුදල. මෙතනදී 8000යිනේ ලකුණු කරලා තියෙන්නේ. හැබැයි වෙලෙන්ද එක විකුණන්නේ 7600කට නම් ඔයාට ලැබෙන වට්ටම රුපියල් 400ක වට්ටමක් ලැබෙනවා. මේ ප්‍රශ්නෙන් අහන්නේ වට්ටම් ප්‍රතිශතය. මේ තියෙන්නේ 8000කට ලැබෙන වට්ටම. අපෙන් අහන්නේ අර 100ට ගාන. මතකනේ 100ට ගාන කියලා පිළියන්නේ. 100ට මෙච්චරක් නම් 8000ට මෙච්චරක් කියලා දන්නේ. දැන් පොඩ්ඩක් ඒක අනිත් පැත්ත. දැන් මුලින් ලියන්නේ අපි 8000. 8000කට ලැබෙන වට්ටම 400යි නම් 8000කට ලැබෙන වට්ටම 400යි නම් අපි හොයන්න ඕනේ 100කට ලැබෙන වට්ටම. ප්‍රතිශතය කියන්නේ 100ට කොච්චරද කියන එක. එතකොට අපි මේ ගන්න හදද්දී 8000ට 400ක් නම් 100ට කොච්චරද? අච්චරට මෙච්චරක් නම් මෙච්චරට කොච්චරක්ද මේ? 8000ට 400ක වට්ටමක් ලැබෙනවා නම් 100ක ලැබෙන වට්ටම කොච්චරද? සුළු කරද්දී බිංදු 3ක් තියෙන නිසා මේ බිංදු 3ක් කපනවා. 48න් බෙදුනහම ඔයාට උත්තරේ එනවා 105යි. ප්‍රතිශතය එහෙනම් 105යි. දීලා තියෙනවා වෙලෙන්දෙක් 105ක වට්ටමක් යටතේ භාණ්ඩයක් රුපියල් 1900කට විකුණනු ලැබුවේ නම් ලකුණු කළ මිල සොයන්න. ලකුණු කරලා තිබිච්ච මිල. එහෙනම් මේක විකුණලා තියෙන්නේ රුපියල් 1900කට පුතා. මම ඔයාට කියා දුන්නා 105 කියන එකේ තේරුම තමයි 100ක භාණ්ඩයක් එයා විකුණන්නේ රුපියල් 95කට. වට්ටමක් නිසා වෙන්නේ භාණ්ඩයේ මිල අඩු වෙනවා. 100ක භාණ්ඩයක් විකුණන්නේ 95කට. මෙතනදී එහෙනම් මම කරන්න ඕනේ මගෙන් අහන්නේ 1900කට විකුණන්නේ කීයකට ගත්තු භාණ්ඩයක්ද? මම මේ ගාන මේ පැත්තට ලියනවා. ඔන්න බලන්න. 95කට විකුණන්නේ කීයට ගත්තු භාණ්ඩයක්ද? 100ට ගත්තු භාණ්ඩයක්. විකුණුම් මිලනේ 95 කියලා කියන්නේ. ඒක ලකුණු කරලා තියෙන්නේ 100ට. එහෙනම් 95කට විකුණන්නේ 100ක් ලෙස ලකුණු කරලා තිබිච්ච භාණ්ඩයක් නම් 1900කට විකුණන්නේ කීයකට ලකුණු කරලා තිබිච්ච භාණ්ඩයක්ද? මේ 195 විකුතේ 105ක වට්ටමක් දෙන නිසා. ඒතර 95 කරනේ විකුණන්නේ. දැන් මෙතන 1900 කියලා කියන්නේ විකුණුම් මිල. ඒතර අපෙන් අහන්නේ මේ විකුණුම් මිලට දාලා ලකුණු කළොත්. දැන් අපි මේ ප්‍රතිශතය දන්න නිසා අපිට පුළුවන් 95කට විකුණන්නේ 100කට ලකුණු කරලා තිබිච්ච භාණ්ඩයක් නම් 1900කට විකුණන්නේ කීයට ලකුණු කරලා තිබිච්ච භාණ්ඩයක්ද? එහෙනම් 95කට විකුණන්නේ 100කට ලකුණු කරලා තිබිච්ච භාණ්ඩයක් නම් 1900කට විකුණන්නේ කීයට ලකුණු කරලා තිබිච්ච භාණ්ඩයක්? අච්චරට මෙච්චරක් නම් මෙච්චරට කොච්චරක්ද? අච්චරට මෙච්චරක් නම් මෙච්චරට කොච්චරද? බලන්න මම ওই ගණන් තුනේම හැදුවේ අච්චරට මෙච්චරක් නම් මෙච්චරට කොච්චරක්ද කියන සංකල්පය පාවිච්චි කරලා. ඉතින් එහෙනම් අපිට සුළු කරද්දී 95ව 1යි 190ට 95ව 2යි බිංදුවයි 20යි. එහෙනම් 1995න් බෙදුනාම 20යි 20 100න් ගුණ කරපුවාම රුපියල් 2000යි. ඉතින් පුතේ මෙතනදී තේරුම 105ක වට්ටමක් යටතේ දුන්නාම 1900ට විකුණන්නේ. එහෙනම් මේක ලකුණු කරලා තියෙන මිල රුපියල් 2000යි. ලකුණු කරලා තියෙන මිල රුපියල් 2000ක භාණ්ඩයක් තමයි 1900ට විකුණලා තියෙන්නේ. ඉතින් ළමයෝ ඔයගොල්ලන්ට මේ වගේ ගණිත ගැටලු පිළිබඳව දිනපතා දැනගන්න විසඳන ආකාරය දැනගන්න ඔයගොල්ලන්ට අපි YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න පුළුවන්. හැමෝටම ජය.